කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් නැගිට සිටිමු. උන්වහන්සේගේ වචනය කියනවා යම් පමණ දෙනෙක් යම් ස්ථානයක රැස් වෙනවද යේසුස් යන නාමයෙන් උන්වහන්සේ ඒ මැත්තේ වැඩ සිටින බව. මේ මැත්තේ උන්වහන්සේ වැඩ සිටිනවා. මේ යේසුස් යන නාමයෙන් මේ දැසන උන්වහන්සේගේ අභිමුඛත්වයේ වෙතට අපි ළඟා වී තිබෙනවා. අපි හැම කෙනෙක්ම අපි සංසුන් වෙමු. උන්වහන්සේ ප්‍රශංසා කරන පිණිස අපි සූදානම් වෙමු. උන්වහන්සේට කතා කරන්නට අපි ඉඩ දෙමු. අපි සහැල්ලු වෙමු. අපේ බල අපේ උන්වහන්සේ පිට තවමු. අපේ රෝගයන්, අපේ ප්‍රශ්න, අපේ කරදර, අපි පොරබදින හැම කාරණයක්ම අපි උන්වහන්සේට බාර දෙමු. උන්වහන්සේගේ වචනේ කියනවා නුඹේ බල මගේ පිට තබන්න මම ඒ හැම දෙයක්ම උස්සලනවා කියලා. අපිට සිටින්නේ කතා කරන්නට බැරි දෙවි කෙනෙක් නෙවෙයි. ඇසේ නැති රූපයක් නෙවෙයි. පිළිමයක් නෙවෙයි. අපි මේ නමස්කාර කරන්නට යන්නේ ආබ්‍රාම්ගේ, ඉසාක්ගේ, යාකෝබ්ගේ ජීවමාන දෙවියන් වහන්සේටයි. රතු මුහුද දෙවෑ කරලා පාරක් සාදා දුන්න දෙවියන් වහන්සේටයි. මාරාවේ තික්ත වූ ජලය මීරට පත් කරලා උන්වහන්සේගේ සෙනඟට බොන්ඩ දුන්න දෙවියන් වහන්සේටයි. පර්වතයෙන් ජලය ගලාගෙන ඉට සැරසුවා දෙවියන් වහන්සේටයි. අපි දැන් මේ අනගසන්ට යන්නේ බලවන්ත වූ එකම දෙවියන් වහන්සේටයි. අපි දැන් නමස්කාර කරන්නට යන්නේ. ඔබේ සිත පිළියෙල කරගන්න. උන්වහන්සේගේ වචනේ කියනවා සිත පිළියෙල කර ගැනීම මනුෂ්‍යයෙකුට අයිති වැඩක් කියලා. මේ දැසන ඔබේ සිත පිළියෙල කර ගැනීම ඔබට අයිති වැඩක්. ඔබේ සිත ඔබ පිළියෙල කරගන්න. ඔබගේ හැම කාරණයක් උන්වහන්සේට තබලා ඔබ සහැල්ලු වෙන්න උන්වහන්සේට ඔබට කතා කරන්න පුළුවන් ආකාරයෙන්. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි මනක් උන්වහන්සේ සමග කතා කරමු. අපි කියමු ස්වාමීනි මගේ සිත මගේ මනස හැම දෙයක්ම මම දැන් ඔබ වහන්සේට යටහත් කරනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේට යටහත් කරනවා කියලා අපි කියමු. අපේ මනසින් ගලායන හැම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස් යේසුස් වහන්සේට යටහත් කරනවා කියලා ඔබගේ මුඛයෙන් ඔබගේ කැමැත්තෙන් ඔබ ප්‍රකාශ කරන්නට. ස්වාමීනි මගේ හදවත නැමැති ඒ විමානයේ ඔබ වහන්සේ රජකම් කරන්න කියලා උන්වහන්සේ කියන්නේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා ස්වාමීනි. ඔබගේ මුඛය ආලෙච්ච ඔබගේ කටහඬ පිට කරන්නට උන්වහන්සේට ඔබ කතා කරන්නට ඔබගේ කාරණාවන් උන්වහන්සේට දාන්නට කියන ස්වාමීනි මාව දැන් සැහැල්ලු කරන්නට ඔබ වහන්සේ නමස්කාර කරන පිණිස ඔබ වහන්සේ මට කතා කරන්න ශුද්ධාත්මයෙන් මට මඟ පෙන්වන්න කියලා ඔබ කියන උන්වහන්සේට. හලෙලූයා. ඔබ කියන ස්වාමීනි මම විශ්වාස කරනවා මගේ හැම කාරණා දුක කටළු ඔබ වහන්සේ විසඳන බව මම විශ්වාස කරනවා කියලා ප්‍රකාශ කරන්න. හලෙලූයා. නමස්කාර කරනවා ස්වාමීනි. ස්තුති පූජා මෙලෙනවා අපි ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටිනවා. ඔබ වහන්සේ අපගේ එකම දෙවියන් වහන්සේ නිසා. අබ්‍රාම්ගේ, ඉසාක්ගේ, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ ආදි පිතෘන් සමග මහත් වූ ආශාවන්ත ක්‍රියාවන් කළා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ. ආස්කම් නිර්මාණය කළා තමන් වහන්සේ ඔබ වහන්සේ. ස්වාමී අපිට මේ දැසන අපගේ දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරනවා. නමස්කාර පූජාවන් ගෙනෙනවා. මන්ද අපගේ ජීවිත තුලද ආස්කම් නිර්මාණය කරන්නට බලයත්තේ ඔබ වහන්සේට පමණක්ම නිසා. ආස්කම් කරමින් අප ඉදිරියට ගෙන යන තැනන් වහන්සේ ඔබ වහන්සේම නිසා. අපගේ රෝගයන් සුව කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නිසා. අපේ අංග හිඟකම් තුල ඔබ වහන්සේව දකින්න අපිට ඔබ වහන්සේ සනස්වන දෙවියන් වහන්සේ නිසා. ස්වාමීනි ඔබ වහන්සේම නම දෙනවා. අපි දන්නවා ඔබ වහන්සේ අපිට ප්‍රේම කරන බව ස්වාමීනි. අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ඔබ තරම් අපි ගැන සලකන කෙනෙක් නැති බව අපි දන්න නිසා අපි ඔබ වහන්සේගේ පාද පාමුල සිටිනවා. හලෙලූයා. ඔබ තරම් අපිව හඳුනන කෙනෙක් නෑ. ඔබ තරම් අපිව දන්න කෙනෙක් නෑ ස්වාමීනි. ඔබ තරම් අපගේ හදවත හඳුනන කෙනෙක් නෑ ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේට
ඔබගේ වචනේ කියනවා මක්විසාන විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය මහණේ මාමසා තබනසේකිය. ස්වකීය මණ්ඩපේ අප්‍රකාශ ස්ථානයේ මා සංගමනසේකිය. උන්වහන්සේ පර්වතයක් පිට මා සවා තබනසේකිය. මෙදැසන උන්වහන්සේ ඔබව පර්වතයක් පිට ඔසවන තබන්ට යනවා. උන්වහන්සේගේ මණ්ඩපේ අප්‍රකාශ ස්ථානයේ ඔබව සංගවා තබන්ට යනවා. ඔබගේ විපස්සී දවසේදී උන්වහන්සේගේ ස්වකීය විමානයේ ඔබව වසා තබන්ට යනවා. එවැනි ප්‍රේමවන්ත දෙවි කෙනෙක්ට මේ දැසන නමස්කාර කරන්නට පැමිණියේ. ඔබේ හදවත උන්වහන්සේ හඳුනනවා මේ දැසන. හalleluya. ඔබ කතා කරද්දී තාත්තේ කියද්දී ඔව් පුතේ මම මෙහියි උන්වහන්සේ අපට කියන්න යනවා මේ දැසන. හalleluya. නමස්කාර වේවා. සූදානම් වන්න. උන්වහන්සේ සමග කතා කරමින් ඔබ සූදානම් වන්න. ඔබගේ හදවත විවෘත කරන්න. මනස උන්වහන්සේට පමණක් විවෘත කරන්න. ඔබේ හැම සිතුවිල්ලක්ම උන්වහන්සේට යටහත් කරන්න. උන්වහන්සේට වහල් කර දෙන්න. හalleluya. නමස්කාර වේවා ස්වාමිනේ. අපි ගානා කරමු ගීතිකාවක් මහෝත්තම ස්වාමීගේ නාමයට පැසසුම් ගී ගායමි කියන එක. සමිඳු ඔබම පරිහකින් මේ සෑම කරුණාවෙන් වට කරයි. මේ දැසන ඔබගේ මෞකාරු දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔබ වට වෙලා තිබෙන්නේ. උන්වහන්සේගේ කරුණාව ඔබගේ අලුත් වෙලා තිබෙනවා. ඒක ඔබට පරිහා. ඔබ ආරක්ෂා කරන පරිහා. සතුරාගේ ඊනස් ඔබ වෙත එද්දී උන්වහන්සේගේ කරුණාව නැති පරිහා ඔබ වට කරලා ඔබ ආරක්ෂා කරගෙන තිබෙනවා. අපි ප්‍රීතියෙන් අපේ දෙවියන් වහන්සේට අපි ගායනා කරමු.
දේවයන් වහන්සේගේ හස්තයට බාර කරමින් අපි යාඥා කරමු. Hallelujah. सर्वबलधारी सर्वपराक्रमकम देवियन वහන්සේ अब्राहम के इसहाक के याकूब के देवियन वහන්සේ वහන්සේ ඔබ අපගේ දෙවියන් වහන්සේ ස්වාමී ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මේ ලෝකෙට වාසය කළා. ස්වාමී ඔබ වහන්සේ අපිට ඔබ වහන්සේගේ දරුවෝ වෙන්න ඒ දුන්නා උතුම් වර ප්‍රසන්න නිසා ස්තුති කරනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින් ඒ ඊශ්වරයන් සෙනගේ ආත්මික ඊශ්වරයන් වෙන්න ඔබ වහන්සේ අපිට දුන්නා මේ කරුණාව නිසා ස්තුති. ඔබ වහන්සේගේ වචනේ හැම පොරොත්තුවක්ම අපිට අයිති කර දුන්න නිසා ස්තුති කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ තිබෙන හැම ආශිර්වාදයක්ම අපිට අයිති ස්වාමීනි. හැම සුවයක්ම අපිට අයිති ස්වාමීනි. අප පිටතට යන කල අප ඇතුල් වෙන කල අපි ආශිර්වාද ලබන්නේ. අපි ණයට දෙන්නේ නැහැ. ණයට දෙනවා නිසා අපි ණයට ගන්නේ නැහැ ස්වාමීනි. අපි මාර්ගය නොවේ අපි හිසයි. ස්වාමීනි ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන තැනට වහන්සයි. අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ දැසට. ඔබ වහන්සේව නාම දෙනවා මේ දැසට. ඔබ වහන්සේට කරන ස්තුති පූජාවන් කර්ම කොටගෙන මේ දැසට අපගේ ජීවිත පරිවර්තනය කරන්න යන ඔබ වහන්සේ. අපේ හදවත් වලට අන්තකස්සන්ට යන ඔබ වහන්සේ. අපේ ශක්තියක් වෙට යන ඔබ වහන්සේ. අපේ නිර්වීණකම දෙන්න යන ඔබ වහන්සේ. අප කරන රැකියාවන් වල උසස් ස්ථානවල වලට ඔබ වහන්සේ අපව ගෙනයන්ට යනවා. ස්වාමීනි මේ පොළවේ ආශිර්වාද ලැබ ඒ ආශිර්වාද තුලින් ඔබ වහන්සේව පස්සන පිණිස ඔබගේ දරුවන්ට ඔබ වහන්සේ ප්‍රකාශ කරන්න යනවා. මේ දැසන ඔබගේ රෝග සුව කරන්න යනවා. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි. මේ ස්ථානයේ ඔබ වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. ඔබගේ දූතයා මේ ස්ථානයේ සැරිසරමින් සිටිනවා. ඔබ වහන්සේගේ දූතයා අපි සමග නමස්කාර කරමින් සිටිනවා. ස්වාමීනි අපි ඔබ වහන්සේට සිරුබැසසුම පුදනවා. හලෙලූයා ප්‍රශංසා වේවා. මේ දේවේ මුල සිට අවසාන දක්වා ඔබට බාරයි. සෑම සංගීත වාද්‍යයක් බාරයි. ස්වාමීනි මයික් බාරයි. ඒ කම්පියුටර් යන්ත්‍රය බාරයි. ඔබගේ දේව දාසය බාරයි. අපගේ කටහඬවල් බාරයි. මේ දේවයට විරුද්ධව ක්‍රියාත්මක වෙන සිළු යක්ෂ අන්ධකාර බලවේග යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් කරනවා. ලේවල රැකවරණය කර මේ ස්ථානය බාර කරනවා. මේ විසි මාන්තිය දක්වා ලේවලින් රැකවල් කරනවා. ලේවලින් මුද්‍රා කරනවා. शुद्धात्म किन्ने ए වැටෙන් අපි ආවරණය කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හalleluya හalleluya උන්වහන්සේ කරන ප්‍රශංසාව මැද්දේ ඔබේ රෝගයන් උන්වහන්සේ සුව කරන්න යනවා ආමෙන් ඔබේ ප්‍රශ්න උන්වහන්සේ විසඳන්න යනවා ආමෙන් හalleluya අපි උන්වහන්සේට අපි ගීතිකාවක් ගායනා කරමු උන්වහන්සේගේ කුරුසේ පූජාව ගැන උන්වහන්සේගේ වචනේ කියනවා සැබවින් උන්වහන්සේ උසුලා ගත්තේ ඔබේ ශෝකය දරාගත්තේ ඔබගේ ශෝකය කියලා ඔබගේ දුක ඔබේ ශෝකය උන්වහන්සේ දරාගෙන අවසానයි තවත් ඔබට දුක් වෙන්න දෙයක් නැහැ තවත් ඔබට ශෝක වෙන්න දෙයක් නැහැ උන්වහන්සේ කියනවා නුඹේ බර මගේ පිට තබන්න මම ඒ උස්සලනවා කියලා උන්වහන්සේ කිව්වා නම් ඒ දේ කරනවා ඔබට තිබෙන්නේ ඔබේ කොටස විශ්වාස කරන්න පමණයි මේ දැසර උන්වහන්සේ ඔබ මැදේ බලවත් දේ කරන්න යනවා හalleluya ස්තුති වේවා ස්වාමී ප්‍රශංසා වේවා හalleluya නමස්කාර වේවා ස්වාමී
Santora. Enrico Taco se poco maca toco rabaste. Ili basico rabaca tuco rakamashera. Liko satoko masantira. Olika la base kontika machika rekamase. Itaka la bashika la basantora. Hallelujah. Eleva la pare di sasso di karanama. Mage arti ke mame eleva la pare la matanama. Uri basiko la masse. Oba kiana prakash karanta. Yesu swasta oba begine. Begine wari shuddha rudire. Oba kisyana baone karanta. Every passe koloba katira kamase. Imoko toko roko la masanta kalabasantira. Edeko chikala basima kantora. Hallelujah. Stuti beva swamini. Prashansa beva. Abhyam prasanna de deveshita rudireta. Edi kasu rudireta. Abhyam prasanna de tina vistuti karamu. Erudire apiveve bagine varisa. Hallelujah. Prashansa beva. Namaskara beva swamini. Gaurava Namaskara Karanama Swamini. Hallelujah. Oba Vahasana Stuti Karanama. Oba Getuna Ve Tarukamalisa Stuti Karanama Swamini. Kasanga Yelana Lapto. Shabaka Liana Liati Mina Lessa. Oba Samba Venume. Shabakmi. Abivani Toskanami. Abivashi Rana Senaka Karanisa Stuti Swamini. But let me to sharpen. Over once again, cut up in the racket. Baba Shivana Kalanisastuti. Hallelujah, Swami. Mapita permanent Tibura sharpen. Over once again, the racket. Baba Shivana.
අපි විවස්ථාවේ ශාපෙට යටත් වුණා සෙනගක් නෙමෙයි. අපි අනුග්‍රහයේ යුගයේ ජීවත් වෙන්නව සෙනගක්. අපට මටත් ඒ අනුග්‍රහය. උන්වහන්සේගේ මහත් වූ කරුණාව සීමා රහිතව අපේ ජීවිතය තුළ ගලනවා අනුග්‍රහය.
උන්වහන්සේගේ අභිමුඛයේ සිටියා. උන්වහන්සේ ප්‍රශංසා කළා. ඔබ ඇදහිල්ල ප්‍රකාශ කළා උන්වහන්සේගේ වචන කියමින්. දැන් ඔබ මාතා ඔබගේ සිත උන්වහන්සේ වෙතටම යොමු කරමින් උන්වහන්සේ ඔබට කතා කරන්න ඉඩ හරින්න. උන්වහන්සේ ඔබට බයිබල් පදයක් තුලින් කතා කරයි. වචනයක් තුලින් කතා කරයි. කියන ස්වාමිනී මම මේ දේවල් වලින් පොළබදිනවා. ඔබ මට කතා කරන්න. හලෙලූයා ස්වාමිනී ස්තුතියි. උන්වහන්සේගේ කතා කිරීම තුළින් ඔබට වර්ධනය ඔබට උපදේශය සහ සමාදානය උන්වහන්සේ දෙන්න යනවා. හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. ආරාධනා කරනවා පාලකතුමාට දෙමේ ඉතිරි වැඩ කටයුතු සඳහා. Hallelujah.